මං මේ වසරේ තමයි 2024 වසරේ තමයි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ. ඉතින් මම ඉගෙනුම ලබන්නේ මාරමා කඳුළු මධ්‍ය මහා විද්‍යාලයේ. මම මේ වසරේ විභාගයට මුහුණ දීලා ඉතිහාසයේ විෂයට ඒ සාමාර්ථයක් ලබා ගත්තා. මම මුලින් ඉඳන්ම පන්ති ගියේ කියන්නේ 2022 මම 10 වසරේ ඉන්න කාලේ ඉඳන්ම පන්ති ගියේ සංකසර්ගේ. සංකසර්ගේ පන්ති ගිහින් සර් කියා දුන්න පාඩම් සර් දුන්න ෂෝට් නෝට් එදා වැඩ ටික එදා කරලා ඒ වැඩ ටික හරියට කරා. ඒ වගේමයි සර් දීපු පේපර්ස් ටියුට් ඒ හැමදේම විභාගයට යන්න කලින් බලාගත්තා. ඒ හැම විදියකින්ම හරියටම කරා. ඉතින් සංකසර් අපිට විභාගෙට එන ප්‍රශ්න ඒ කියන්නේ මෙන්න මේ පාඩම් වලින් එන්න පුළුවන් කියලා අපිට අනුමාන විදියට ලබා දුන්නා. ඒ වගේම මේ පාඩම් වලින් අපිට අනුමාන විදියට ප්‍රශ්න ආවා. ඉතින් ඒ වගේම සර් අපිට MCQ ඒ වගේම හැම MCQ අවසානයේ අපිට අවසානයේ හවස 6 ඉඳන් රෑ 11 විතර වෙනකන් අපිට MCQ ප්‍රශ්න සාකච්ඡා කරා 1000ක්. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලක් සර් අපිට කරා. ඒ හැමදේම නිසා තමයි මට ඒකක් ලබා ගන්න පුළුවන් වුණේ. ඇත්තටම මේ ඒකේ ගෞරවය මට විතරක් නෙමෙයි ඒක සර් තමයි ෂෝට් නෝට් ගහන විදි හැම විදියක්ම කියා දීලා ඒ හැම ආකාරයකින්ම අපි උනන්දු කරලා අපිට පුළුවන් කියන තැන තියලා වාර විභාගවලදී පවා හොඳ ලකුණක් ගන්න ඒ වගේම මේ විභාගෙ මේ සාමාර්ථය ලබා ගන්න සර් අපිට ගොඩක් උපකාර කරා. ඇත්තටම ඒ උපකාරය කියලා නිම කරන්න බෑ. ඉතින් මම කියන්නේ මේක බලන හැමෝටම සර්ගේ පන්ති එව්වොත් ඔය හැමෝගෙම ළමයින්ට කවදාවත් වරදින්නේ නැහැ. සර් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ හැමෝටම ඒකක් අරන් දෙවි. ඉතින් ඕගොල්ලෝ හැමෝටම මේකක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම සංකසර් කියන විදියට ඒ පන්තියට ඇවිල්ලා ඒ වැඩ ටික හරියටම කරොත් ඉතින් මේක බලන හැමෝටම කියන්න තියෙන්නේ හැමෝම විශ්වාසයෙන් ඒ හැමදේම සංකසර් එක එකතු වෙලා ඒ වැඩ ටික හරියටම කරොත් ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඉතිහාසයේ විෂයෙන් ඒ සාමාර්ථයකට යන්න පුළුවන්. ඉතින් මම ඉගෙන ගන්න පාසලේ ගොඩක් අය සර්ගේ පන්ති ගියා. ඒ හැමෝටම AB සාමාර්ථ තියෙනවා. ඉතින් ඒ හැමදේටම හේතුව සංකසර් අපි උනන්දු කළ හැමදේම කරා. ඉතින් මම නැවත වතාවක් හැමෝටම කියන්නේ සංකසර් නිසා තමයි මේ තරම් ප්‍රතිඵලයක් ලැබුණේ. ඒ නිසා හැමෝම සංකසර් එක එකතු වෙලා හරියට වැඩ ටික කරලා ඒ කාලේ හොඳ සාමාර්ථයක් අරගෙන ඉස්සරහටම යන්න කියලා ඒ වගේම සර් ගැන විශ්වාසය තියලා සර්ගේ පන්තියට සම්බන්ධ වෙන්න කියලා මම හැමෝටම කියනවා. ඉතින් සර් කරපු දේ වෙනුවෙන් සර්ට වගේම ඒ සර් අපි වෙනුවෙන් කැප කරපු කාලය වෙනුවෙන් සර්ට ස්තුතිවන්ත වෙන ගමන් මන් නිහඬ වෙනවා. මේක නරඹන සියලු දෙනාටම ස්තුතියි.